මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් සම්පත හඳුනා ගැනීම හා එය තිරසරව යොදා ගැනීමේ අරමුණින් දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවක් පිහිටුවීම අද මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු වුණා. මෙම කමිටුව විසින් මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් භාවිතය මෙන්ම භාවිතයට ගෙන නොමැති ඉඩම් හඳුනා ගැනීමට කටයුතු කරනු ඇති. ඉදිරියේදී දැනට භාවිත නොවන ඉඩම් විවිධ කාර්යයන් සඳහා තිරසරව යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳව කමිටුව මගින් පුළුල් අධ්‍යයනයක් කිරීමට නියමිතයි. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ දැනට භාවිත නොවන ඉඩම් තිරසරව ඵලදායී කටයුතු වෙනුවෙන් යෙදවීමට අදාළව ඉඩම් පරිහරණ සැලසුමක් සකස් කිරීමට නියමිතයි. දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් මෙම ඉඩම් පරිහරණ කමිටුවේ සමාජිකත්වය දරනවා. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති කමිටුව සඳහා මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් රිස්මිනා රියාල්දීන්, දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ ඒ.පී. කුඹුරේගම යන මහත්ම මහත්මීන් සහ මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා. අපි නිශ්චිතවම අපේ තියෙන ඉඩම් ටික හඳුනා ගන්න ඕනේ. පළදා ඉඩම් අපේ දිස්ත්‍රික්කයේ ඉඩම් අඟලක්වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ මිනිස්සු දැන් රජයේ පරමාර්ථය හැමදාම මේ සුබ සාධන ආර්ථිකයක් කර කර ඒ මිනිසුන්ට අස්වැසුම දීදී ඉන්න එක නෙමෙයිනේ. ඒ නිසා අපි පැහැදිලිවම හැමෝම ළඟ තියෙන අමාත්‍යාංශ මට්ටමින් හරි අපි කතා කරලා ඒගොල්ලෝ සතුව තියෙන. දැන් ওই මිනිස්සුන්ගේ ඒව අත්පත් කරගෙන ගැසට් කරපු ඒවනේ ඔය තියෙන්නේ. අපේ දිස්ත්‍රික්කයේ ඉඩම් පරිහරණ සැලැස්මට ඒ සියල්ල ඇතුළත් විය යුතුයි. අපි දන්නවා භූමිය කියන සම්පත සීමිත සම්පතක්. ඒ වගේම භූමිය කියන සම්පත වර්ධනයක් වෙන්නේ නැහැ. අපි දිසාදුතුමේ සඳහන් කර ආකාරයෙන්ම මේ භූමිය කියන සම්පත වර්ධනය නොවුනත් අපි දන්නවා අපේ ජනගහනය දිනෙන් දින වැඩි වෙනවා. මේ වැඩි වෙන ජනගහනයේ අවශ්‍යතාව සහ ඔවුන්ගේ අභිමතාර්ථත් මේ හා සමානව වැඩිවීමක් වෙනවා. මේ හරහා ඔවුන් මේ සියලුම අවශ්‍යතාවන් සපුරා ගන්න මේ භූමිය කියන සම්පත උපයෝගී කරගෙන. එතකොට මේ භූමිය කියන සම්පත උපයෝග කරගෙන ඔවුන්ගේ අසීමිත වූ මේ අවස්ථා සම්පූර්ණ කරගෙන යෑමේදී භූමියට අසාමානික ඉල්ලීමක් ඇතිවීම හරහා භූමිය මේ වෙනකොට හිග සම්පතක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මේ භූමියේ හිග සම්පතක් වීමත් භූමිය කෙරෙහි දැඩිසේ ඉල්ලුම දිනින් දින වැඩි වීමත් හේතු කොටගෙන අද අපිට මේ භූමිය කියන සම්පත මොන කාර්යයන් සඳහාද අපි වෙන් කළ යුත්තේ කියන එක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒ අනුව අපි ඒ විධිමත් ආකාරයට වෙන් නොකිරීම හේතු කොටගෙන අද ලංකා පුරා විවිධ වූ ගැටලු අපිට අත්දකින්න ලැබිලා තියෙනවා. අපි මාතලේ වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් අපි මධ්‍යම කඳුකරේ ඉතාමත් අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ හදවත කියලා මේ මධ්‍ය කඳුකරේට. එතකොට මේ ශ්‍රී ලංකා හදවත කියන මේ කොටසෙත් මේ භූමිය කියන සම්පත විධිමත් ආකාරයට භාවිත නොකිරීම හේතු කොටගෙන අද වෙනකොට ගැටලු රාශියක් උද්ගත වෙලා තියෙනවා. ඩිසිප්ලින් ස්පෑන් එකක් කියන්නේ තීරණය ගන්න පුළුවන් සැලැස්මක්. ඒක බලලා අපේ දිස්ත්‍රික්කයේ සංවර්ධන නියමුවන්ට පුළුවන් තීරණයක් ගන්න මෙන්න මේ ලෑන්ඩ් එක වෙන් කරන්න මෙන්න මේ දෙයට. එහෙනම් පළමුවෙන්ම අපි මේ ගයිඩ්ලයින් පාවිච්චි කරන්නේ ලෝකේ පිළිගත්තු FAO ඒ කියන්නේ ලෝක ආහාර සංවිධානයෙන් තමයි මේ ලෝකේ හොඳම ලෑන්ඩ් යූස් ප්ලෑනින් ක්‍රියාත්මක කරන්නේ. අන්නේ ප්ලෑන් කරන ගයිඩ්ලයින් එක තමයි අපිට ලබා දීලා තියෙන හෙඩ් ඔෆිස් එකෙන් මෙන්න මේක පාවිච්චි කරන්න කියලා. එහෙනම් ඒ ගයිඩ්ලයින් එකේ අවස්ථා දෙකකින් කියනවා ලෑන්ඩ් යූස් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද කියලා. පළමුවෙන්ම කියන්නේ ලෑන්ඩ් යූස් ප්ලෑන් එක ටූල් එකක් වෙනවා දිස්ත්‍රික්කයේ ඉන්න ප්‍රධානියාට තීරණයක් ගැනීමට සහ වඩාත් ප්‍රතිලාභ ලබා දෙන ඉඩම් වෙන් කිරීමේ හැකියාවක් ඒ ටූල් එකේ තියෙන්න ඕනේ, උපකරණේ තියෙන්න ඕනේ. එහෙනම් ඒකයි ඒක සයන්ටිෆික් නැත්තම් ටෙක්නිකල් වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ආයේදී FO එක කියනවා තිරසර ලෙස මේ ඉඩම් භාවිතා කරනන්ගේ ඵලදායීතාවය වැඩි කරන සහ තීරණ පමණක් අවස්ථා සපුරන විකල්ප තෝරා ගැනීමේදී දිරිමත් කිරීම සහ ඊට සහාය වීමට අනිවාර්යයෙන්ම භූමියේ තියෙන ෆිසිකල් ෆැක්ටර්ස් ටික, භෞතික සාධක ටික ඇනලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ සමාජ ආර්ථික කරුණු ටික ඇනලයිස් කරලා හොඳම විකල්පය තෝරන්න ඕනේ. මොකද්ද මේ සුදුසුම ඉඩම් භාවිතය කියලා.